හෙලෝ වෙල්කම් ටු අශී බ්ලොග්ස්. ඉතින් ඔන්න අදත් මම ආවා රස්මරස රෙසිපි එකක් අරගෙන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මම හදන්න යන්නේ මාළු වලින් රසම රස අච්චාරු එකක්. ඉතින් අපි එක එක විදියට එක එක දේවල් වලින් අච්චාරු හදනවානේ. ඉතින් අද මම හැදුවේ මාළු වලින් අච්චාරු. මේක හරිම රසයි. ඉතින් මම අද කියන්නම් මම මේක හදාගත්තේ කොහොමද කියලා. ඊට කලින් මම ආදරේ මතක් කරනවා මගේ තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න කියලා. එහෙනම් දැන් මම කියන්න මේ මාළු අච්චාරු එකට මම ගත්තේ මොනවද කියලා. මම මෙතනදී අරන් තියෙනවා තලපත් මාළු, කැරට්, බීලූණු, රතු ලූණු, අමු මිරිස්, මාළු මිරිස්, අබ, විනාගිරි. ඔන්න ඔය ටික තමයි මම ගත්තේ. දැන් මම මුලින්ම කරන්නේ මාළු ටික පොඩි කෑලි වලට කපා ගන්න එක. මම මෙන්න මේ විදියට මාළු පොඩි කෑලි වලට කපා ගත්තා. කපලා හොදලා හදන් තියෙන්නේ. ඉතින් මට ඒත් හිතුණා මේ කෑලි ටිකක් ලොකු වැඩි ආයෙ කපා ගන්න ඕනි කියලා දෙකට මැද්දේ. ඉතින් මම දැන් මේ වෙලාවේදී ආයෙ මාළු කෑලි ටික දෙකට මැද්දෙන් කපා ගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ පොඩි කෑලි වලට තමයි මම කපලා අරන් තියන්නේ. එතකොට අපිට ලේසි මේ මාළු අච්චාරු එක හදා ගන්න. ඉතින් මේ විදිහට පොඩි කෑලි වලට කපා ගත්තට පස්සේ මම මේකට එකතු කර ගන්නවා ලුණු, කහ, ගම්බිරිස්, දෙහියුෂ. මෙතෙන්දී ලුණු තේ හැඳි භාගයකුයි, කහ තේ හැඳි භාගයකුයි, ගම්බිරිස් තේ හැඳි භාගයකුයි, දෙහි ගෙඩිය එක භාගයක යුෂ තමයි මම මෙතෙන්දී අරන් තියෙන්නේ. මේ ටික ඔක්කොම එකතු කරලා මම මේක හොඳට කලවම් කරගන්නවා. මාළු ටික පොඩි වෙන්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕනේ. මේ 3-5 වර්ග ඔක්කොම මාළු එකේ ගෑනු විදියට මාළු එකත් පොඩි නොවන විදියට ඔයාලා මේක හිමින් අතගා ගන්න. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මම විනාඩි 10ක් විතර මේක මැරිනේට් වෙන්න පැත්තකින් තියා ගන්නවා. ඒ අතරේ මම අනිත් අමුද්‍රව්‍ය ටික කපා ගන්න තමයි හදන්නේ. දැන් මම මාළු මිරිස් ටික කපා ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මේ විදිහට මාළු මිරිස් ටික කපා ගත්තට පස්සේ මම ඒකේ අර මැද තියෙන කොටස අයින් කරලා දා ගන්නවා. දැන් මම කැරට් ටික කපා ගන්න තමයි හදන්නේ. කැරට් කොටු හැඩයට තමයි මම කපා ගන්නෙ. ටිකක් දිග කොටු හැඩයට. ගොඩක් මහතමත් ගොඩක් හීනිවත් නෙමෙයි. සාමාන්‍ය ප්‍රමාණයට තමයි මම මේ කැරට් කපා ගන්නෙ. කැරට් ටික කපාගෙන ඉවරයි. දැන් මම අවු මිරිස් ටික දෙකට මැද්දෙන් විතරයි පලා ගන්න. පොඩි කෑලි වලට කපන්නේ නැහැ. දෙකට මැද්දෙන් පලා ගන්නවා විතරයි. ඊට පස්සේ මම බීලූණු ගෙඩියත් ලොකු කෑලි වලට කපා ගන්නවා. මෙන්න මේ වගේ ලොකු කෑලි වලට කපා ගත්තට පස්සේ මම මේ බීකු ටික වෙන් කරලා අයින් කරගන්නවා. දැන් කපා ගන්න ඕනේ ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් මම අබ ටික බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. අබ මේ සැහැන්දක් විතර එකතු කරලා බ්ලෙන්ඩර් කප් එකට ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. කුඩු හිටින විදියට තමයි මම මේක ගන්නෙ. ඉතින් ඔයාලට ඕන වංගෙඩිය උනත් කොටලා ගන්න බලන්න. මෙන්න මේ විදියට තමයි මම අබ ටික බ්ලෙන්ඩ් කරලා ගත්තේ. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේසය හැඳි 3ක් විතර එකතු කරගන්නවා.
තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා මුලින්ම රතු ලුණු ටික. ඉතින් මේ රතු ලුණු ටික මම තෙලේ තප්පර 30ක් වගේ තමයි බැදගන්නේ. ගොඩක් වෙලා බැද ගන්න ඕනේ නැහැ. තප්පර 30ක් බැදගත්තම හොඳටම ඇති. ඊට පස්සේ මම කැරට් ටිකයි අවු මිරිස් ටිකයි තප්පර 30ක් විතර බැද ගන්නවා. දැන් මම ආලු මිරිස් ටිකක් බැද ගන්නවා. ගොඩක් වෙලා බැද ගන්න ඕනේ නැහැ මේ එළවලු. ඒකින්ද හැම එකම තප්පර 30ක් වගේ බැදගත්තම හොඳටම ඇති. දැන් මම ආයෙත් තෙල් ටිකක් දාගන්නවා. මේකට තෙල් මදි නිසා තෙල් මේ සැන්දක් විතර තව එකතු කරගෙන මම ඒකට දැන් එකතු කරගන්නවා අපි මැරිනේට් වෙන්න තියාගත්ත මාළු ටික. මේ මාළු ටික හොඳට දුඹුරු පාට වෙනකම් මම බැද ගන්නවා. දැන් මෙන්න මේ විදිහට දුඹුරු පාට වෙනකම් මම මාළු ටික බැදගෙන ඒ ටික අයින් කරලා වෙනම තියා ගන්නවා. ඊට පස්සේ ආයෙ භාජනයක් ලිපේ තියලා ඒකට මම විනාගිරි කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකටම අපි බ්ලෙන්ඩ් කරගත්ත අබ ටිකත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට කහ තේ හැඳි කාලකුයි ලුණු තේ හැඳි කාලකුයි එකතු කරලා ආයෙත් හොඳට කලවම් කරගන්නවා. විනාඩියක් විතර මේ විදිහට ලිපේ තියාගත්තට පස්සේ මම ඒකට මුලින්ම මාළු ටික එකතු කරගන්නවා. මේ විදිහට මාළු ටික එකතු කරලා හොඳට අබ පේස්ට් එකත් එක්ක කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා අපේ අර බදගත්ත එළවලු ටික. මේ විදිහට ඒ ටිකත් එකතු කරගත්තට පස්සේ මම ඒකත් අබ පේස්ට් එකත් එක්ක හොඳට කලවම් කරගන්න ගම ඊට පස්සේ අපි වෙනම තියාගත්ත බීලුණු ගෙඩියත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා මේ අබ පේස්ට් එකේ ගෑවෙන විදිහට. ඉතින් දැන් අපි මාළු අච්චාරු එක හදාගෙන ඉවරයි. ඉතින් හරිම ලේසි. ඒ වගේම හරිම රසයි මේ මාළු අච්චාරු එක. ඉතින් හැමදාම ඔයගොල්ලෝ මාළු උයලා බෙදලා කන්න නැතුව වෙනසකටත් එක්ක මාළු වලින් අච්චාරු හදලා බලන්නකෝ. ඇත්තටම හරිම රසයි. මේක එක්ක විතරක් වුණත් ඔයාලට බත් එකක් කන්න පුළුවන්. ඒ තරම් මේක හරිම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේ රෙසිපි එක try කරන්න. වීඩියෝ එක save කරලා තියාගන්න. ඒ වගේම යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.
ඉතින් ඔයාලා හදන මාළු අච්චාරු එකේ ෆොටෝ එකක් මට කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් රස වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. Thank you for watching.